හරි ළමයි. එතකොට මේ අද අලුත් පාඩමක් කරන්න අපි. එතකොට අද පාඩම සමාන්තර ශ්‍රේණි. සමාන්තර ශ්‍රේණි පාඩම ගත්තාම O level වල ලකුණු 10ක් හම්බෙන ඉතාම ලේසි, ඉතාම සරල පාඩමක්. එතකොට මේ සමාන්තර ශ්‍රේණි පාඩමේ බිඳුවේ ඉඳලා උපරිම මට්ටම නැග තියරි ගණන් ඇතුළුව සියලුම දේවල් කම්ප්ලීට් 100% මේ වැඩේ ඉවර කරනවා. මේ පාඩම 100% කරලා ඉවර කරනවා. එතකොට ඔයාලට විභාගයට ඕනම ගණනක් හදන්න පුළුවන් වෙන විදිහට පාඩම කරලා දෙනවා. හරිනේ? එතකොට අපි වැඩි කතා නැතුව කෙලින්ම පාඩමට බහිමු. එතකොට අද පාඩමට ඔයාලට ඕන වෙනවා CR කොළ 4ක් විතර. ඊට පස්සේ පෑන් ටික ගන්න. අපි එහෙනම් කෙලින්ම පාඩමට මාතෘකාව ලියන්නකො සමාන්තර ශ්‍රේණි කියලා. මාතෘකාව සමාන්තර ශ්‍රේණි. සමාන්තර ශ්‍රේණි. මාතෘකාව ලියලා ලස්සනට ඉරක් හැම ගහලා හරි. එතකොට සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකකටද? සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකකටද? සමාන්තර ශ්‍රේණියක් කියන්නේ යම්කිසි සංඛ්‍යා ටිකක් රටාවක් ලෙස සකසලා යම්කිසි සංඛ්‍යා ටිකක් අපි අරගෙන ඒ සංඛ්‍යා ටික රටාවක් විදිහට හදලා ඒ රටාවේ මුල් පදේ හැර මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයකින් මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර පදේ වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර පදේ අඩු කරපුවාම නියත අගයක් ලැබෙනවනේ. ඒකට කියනවා අපි සමාන්තර ශ්‍රේණියක් කියලා. හරිද? අපි උදාහරණයකින් බලමුකෝ. දැන් උදාහරණයකින් බලමු. අපි මෙහෙම සමාන්තර ශ්‍රේණියක් ගමු. 2 4 6 8 10 බ්ලා 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 කියලා සමාන්තර ශ්‍රේණියක් තියෙනවා. හරිද? මේකේ මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර පදේ මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර පදේ අඩු කරාම ලැබෙන අගේ නියත අගයක් නම් ඒ වගේ ශ්‍රේණියකට කියනවා අපි සමාන්තර ශ්‍රේණියක් කියලා. ඒ කියන්නේ මෙහෙමයි ළමයි. දැන් අපි මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයක් ගමුකෝ. දැන් අපි 8 ගමුකෝ. හරිද? 8න් ඊට පෙර පදේ අඩු කරපුවාම කියන්නේ 8න් ඊට පෙර පදේ 6නේ. 8න් 6 අඩු කරපුවාම ලැබෙන අගයක් 2යි කියලා. හරිද? ලැබෙන අගයක් 2යි කියලා. ඊළඟට අපි 10 ගමුකෝ. 10න් ඊට පෙර පදේ 8ක් අඩු කරාම ඒත් ලැබෙනවා උත්තරේ 2යි කියලා. ඊළඟට අපි 4 ගමුකෝ. 4න් ඊට පෙර පදේ 2ක් අඩු කරාම අපිට උත්තරේ ලැබෙනවා 2යි කියලා. හරිද? ඒ වගේ ඕනෑම පදයකින් මේ රටාවේ ඕනෑම පදයකින් ඊට පෙර පදේ අඩු කරාම නියත අගයක් ඕනෑම පදයකින් ඊට පෙර පදේ අඩු කරාම නියත අගයක් ලැබෙනවා. එවැනි රටාවකට අපි කියනවා සමාන්තර ශ්‍රේණියක් කියලා. හරිද? ඕනෑම පදයකින් මුල් පදේ හැර ඕනෑම පදයකින් ඊට පෙර පදය අඩු කළ විට ලැබෙන අගය නියතයක් නම් අපි ඒ වගේ ශ්‍රේණියකට කියනවා සමාන්තර ශ්‍රේණියක් කියලා. හරිනේ? ඒතකොට සමාන්තර ශ්‍රේණියක් කියන්නේ සරලව ඔච්චරයි. අපි තව උදාහරණයක් බලමුකෝ. මේ උදාහරණ මේක එක. තව උදාහරණ බලමුකෝ. මෙහෙම සමාන්තර ශ්‍රේණියක් තියෙනවා. හරිද? 5 10 15 20 25 ඔහොම බ්ලා 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 කියලා දිගටම තියෙනවා. හරිද? දැන් අපි මේකේ ඕනෑම මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර පදේ අඩු කරපුවම නියත අගයක් ලැබෙනවනම් අපි ඒකට කියනවා සමාන්තර ශ්‍රේණියක් කියලා. දැන් අපි වෙනත් ඕනෑම පදයක් ගමු 20 ගමුකෝ. 20න් ඊට පෙර පදේ අඩු කරන්න ඕන. 20 ඍණ 15 සමානයි 5යි. ඊළඟට 25 ගමුකෝ. 25 ඊට පෙර පදේ 20යි. 25න් 20ක් අඩු කරපුවම 5යි. 10 ගමුකෝ. 10 ඍණ ඊට පෙර පදේ 5යි. 10න් 5ක් අඩු කරපුවම 5යි. හරිද? එතකොට මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර පදේ අඩු කරපුවම ලැබෙන අගය එක් නියත අගයක්. දැන් මෙතන ඕනෑම පදයකින් ඊට පෙර පදේ අඩු කරපුවම මුල් පදේ හැර ඕනෑම පදයකින් ඊට පෙර පදේ අඩු කරපුවම ඒකේ ලැබෙන අගය 5යි. එතකොට මේ ශ්‍රේණියේ මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර පදේ අඩු කරපුවම ලැබෙන අගය 2යි. එතකොට ඒ වගේ රටාවකට සංඛ්‍යා ශ්‍රේණියකට අපි කියනවා සමාන්තර ශ්‍රේණියක් කියලා. හරිනේ? සමාන්තර ශ්‍රේණියක් කියන්නේ සරලව ඔච්චරයි. අපි තව එකක් බලමුකෝ. තව උදාහරණයක් ගමු.
තව උදාහරණ. ඔයාලා මේවා මේ මාත් එක්කම ලියන ගමන්ම මේ ලියා ගන්න. හරි අපි තව උදාහරණයක් ගමු. 4 8 12 16 20 බ්ලා 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 කියලා දිගටම මේ තියෙනවා අනන්තයට යනකම්. අපි දැන් මේකේ ඕනෑම පදයක් අරගෙන ඒකෙන් ඊට පෙර පදේ අඩු කරනවා. හරිද? දැන් අපි 16 ගමුකෝ. 16න් ඊට පෙර පදේ 16න් 12 සමානයි 4යි. ඊට පස්සේ 8 ගමුකෝ. 8න් ඊට පෙර පදේ 4. 8න් 4ක් අඩු කරාම 4යි. 20 ගමුකෝ. හරි 20 20ට පෙර පදේ 16යි. 20න් 16ක් අඩු කරාම 4යි. ඒ කියන්නේ මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර පදය අඩු කරාම ලැබෙන අගයේ නියත යන්න. මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර පදේ අඩු කරාම ලැබෙන අගයේ නියත යන්න අපි ඒ වගේ සංඛ්‍යා රටාවකට කියනවා සමාන්තර ශ්‍රේණියක් කියලා. හරිනේ? මුල් පදේ හැර ඊට වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර පදේ අඩු කරපුවම ලැබෙන අගයේ නියත යන්න අපි ඒ වගේ ශ්‍රේණියකට කියනවා සමාන්තර ශ්‍රේණියක් කියලා. හරිනේ? හරි. එතකොට අපි මේ සමාන්තර ශ්‍රේණියක පද තියෙනවා. සමාන්තර ශ්‍රේණියක විවිධ වූ පද තියෙනවා. ඒ කියන්නේ සමාන්තර ශ්‍රේණියක මුල් පදේ තියෙනවා. ඊට පස්සේ සමාන්තර ශ්‍රේණියේ අවසාන පදේ තියෙනවා. ඊට පස්සේ සමාන්තර ශ්‍රේණියක පොදු අන්තරය කියලා එකක් තියෙනවා. අපි මේ මොනවාද කියලා අපි පියවරෙන් පියවර ඉගෙන ගමු. හරි? සමාන්තර ශ්‍රේණියක මුල් පදය කියන්නේ මොකද්ද? සමාන්තර ශ්‍රේණියක අවසාන පදය කියන්නේ මොකද්ද? සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරය කියන්නේ මොකද්ද? කියන දේවල් සරලව ඉගෙන ගමු. හරිනේ? එතකොට සමාන්තර ශ්‍රේණියක් කියන්නේ ඕනෑම සංඛ්‍යාවක රටාවක මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර පදේ අඩු කරපුවාම හැම වෙලාවෙම නියත අගයක් ලැබෙනවා නම් ඒ වගේ ශ්‍රේණියකට කියනවා අපි සමාන්තර ශ්‍රේණියක් කියලා. හරිනේ? හරි. හරි. දැන් ඊළඟට පොඩි මාතෘකාවක් දාන්න සමාන්තර ශ්‍රේණියක පද හඳුනා ගනිමු. සමාන්තර ශ්‍රේණියක පද හඳුනා ගනිමු. හරිනේ? හරි. දැන් සමාන්තර ශ්‍රේණියක් තියෙනවා. අපි දැන් ඉස්සෙල්ලා බලුවනේ සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකක්ද කියලා. දැන් මෙහෙම ශ්‍රේණියක් තියෙනවා. 2 4 ඉස්සෙල්ලා ගත්ත උදාහරණයක්ම මේක. 2 4 6 8 10 12 කියලා කොහොම ශ්‍රේණියක් තියෙනවා. ඔහොම ගිහිල්ලා අවසානයේ 20 22 24 කියලා ශ්‍රේණිය ඉවරනවා. හරිද? දැන් මේ මැද ඩොට් ටිකක් තිබ්බ මේ මැද තව අගයන් තියෙනවා. දැන් ඊළඟට 12ට පස්සේ එනවා 16 එනවා 18 එනවා. ඒ දෙක ලිව්වේ නැහැ. එතකොට මේ මැද ස්පේස් එකක් තියලා අවසාන සංඛ්‍යා රටාව මෙච්චරයි. පටන් ගන්න දෙකෙන් අවසාන වෙන 24න්. හරිද? දැන් මෙම සංඛ්‍යා රටාවේ පළමු පදේ 2. පළමු පදේ කියන්නේ මුලට තියෙන පදේ. පළමු පදේ කියන්නේ මුලට තියෙන පදේ. දැන් මේ සංඛ්‍යා රටාවේ සමාන්තර ශ්‍රේණියේ මුලට තියෙන පදේ 2. හරිද? මුලට තියෙන පදේ 2. එතකොට 2 කියන්නේ පළමු පදේ. 2 කියන්නේ පළමු පදේ. එතකොට මේ ශ්‍රේණියේ අවසාන පදේ 24. පළමු පදේ 2 අවසාන පදේ 24. එතකොට මේ ශ්‍රේණියේ පළමු පදේ 2. එතකොට ශ්‍රේණිය ඔහම ඉවරලා අපි ඉවර කරුවා. අපි ඉවර කරපු අවසාන පදේ 24. එතකොට ඒකට කියනවා අවසාන පදේ. අවසාන පදේ. ඊට පස්සේ පොදු අන්තරය කියලා එකක් තියෙනවා. පොදු අන්තරය කියන්නේ දැන් පොදු අන්තරය කියන්නේ අපි ඉස්සෙල්ලා කරපු වැඩේම. ඒ කියන්නේ මුල් පදේ නොවන ඕනෑම පදයකින් ඊට පෙර පදේ අඩු කරපුවම ලැබෙන අගය තමයි පොදු අන්තරය කියන්නේ. පොදු අන්තරය කියන්නේ පොදු අන්තරය සමාන නම් මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයක්. හරිද? මුල් පදේ හැර
වෙනත් ඕනෑම් පදයක් මුල් පදේ හැර වෙනත් ඕනෑම් පදයක් ඍණ ඊට පෙර පදේ. හරි. මුල් පදේ හැර වෙනත් ඕනෑම් පදයක් ඍණ ඊට පෙර පදේ. පොදු අන්තරය සමානයි මුල් පදේ හැර වෙනත් ඕනෑම් පදයක් ඍණ ඊට පෙර පදේ. ඔන්න ඕකට තමයි පොදු අන්තරය කියන්නේ. හරිද? මේක හැම වෙලාවෙම අවශ්‍ය වෙන සමීකරණ. මේක හැම ගානක් හදන්න වගේ ඕන වෙනවා. හරිද? එතකොට පළමු පදේ කියන්නේ ශ්‍රේණියේ මුලින් පිහිටලා තියෙන පදේ. අවසන් පදේ කියන්නේ ශ්‍රේණියේ අවසානයේ තියෙන පදේ. පොදු අන්තරය කියන්නේ මුල් පදේ නොවන ඕනෑම පදයක් ඍණ ඊට පෙර පදේ. හරිනේ. දැන් අපි ස්ටෙප් බයි ස්ටෙප් පළමු පදේ කියන්නේ මොකද්ද? අවසන් පදේ කියන්නේ මොකද්ද? පොදු අන්තරය කියන්නේ මොකද්ද කියලා ශ්‍රේණියෙන් ශ්‍රේණිය ලියලා ලස්සනට කතා කරගෙන යනවා. හරි. පොඩි මාතෘකාවක් දාන්නකෝ. පළමු පදේ කියලා. පළමු පදේ කියලා. පළමු පදේ. මාතෘකාව ලියන්න පළමු පදේ කියලා. මොකද්ද? පළමු පදේ. පළමු පදේ. අපි මේ පළමු පදේ කියන එකට නිකන් අර්ථ දැක්කේ. අර්ථයක් දෙන. ඒ කියන්නේ දැන් අපි ගණක් හදද්දි නොදන්නා පදයක් තියෙනවා කියමු. ඒ නොදන්නා පදයට අපි ගන්නවනේ x කියලා. දැන් අඹ ගෙඩි මෙච්චරක් තියෙනවා. ඇපල් ගෙඩි මෙච්චරක් තියෙනවා. එතකොට අපි අඹ ගෙඩි ගන්නට x කියලා ගන්නවා. ඇපල් ගෙඩි ගන්නට y කියලා ගන්නවා. අන්න ඒ වගේ සමාන්තර ශ්‍රේණියේ මුල් පදයට. හරිද? සමාන්තර ශ්‍රේණියේ පළමු පදයට. හැම වෙලාවෙම අපි ගන්නවා සිම්පල් a කියලා. හරිද? පළමු පදයට අපි ගන්නවා සිම්පල් a කියලා. හරිද? දැන් අර නොදන්නා පදයකට sy කියලා ගන්නවා වගේ අපි හැම වෙලාවෙම පළමු පදයට ගන්නවා සිම්පල් a කියලා. හරිනේ. දැන් මම මේ උදාහරණ ටිකක් දානවා. ඒකේ පළමු පදේ රවුන්ඩ් කරන්න. 3 5 7 9 බ්ලා 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 මේක දිගටම තියෙනවා. හරිද? ඊළඟට 4 6 8 10 7 10 13 16 හරි මේ ටිකේ මුල් පදේ රවුන්ඩ් කරන්නකො. මුල් පදේ කියන්නේ පළමු පදේ. හරිද? පළමු පදේට අපි කියනවා a කියලා. පළමු පදේට අපි නිකන් අර්ථ දැක්වීමක් දෙනවා a කියලා. හරිද? හැම ශ්‍රේණියකම පළමු පදේට අපි a කියලා ගන්න. හරිනේ. එතකොට පළමු පදේ මෙන්න. පළමු පදේ මෙන්න. පළමු පදේ මෙන්න. හරිනේ. මේ එක කියලා දාලා පළමු පදේ කියලා ලියලා මේ උදාහරණ ටික ලියා ගන්න. හරිද? ඊළඟට පළමු පදේ කියලා මේ ටික දාගත්තා. දැන් පළමු පදේ කියන්නේ තේරෙන්න ඕන එකට. පළමු පදේ කියන්නේ ශ්‍රේණියේ මුලට තියෙන පදේ. හරිනේ. පළමු පදේ කියන්නේ ඕනෑම ශ්‍රේණියක මුලට තියෙන පදේ. ඊළඟට අවසන් පදේ. දෙක අවසාන පදේ. අවසාන පදේ. අවසාන පදයට අපි කියනවා L කියලා. හරිද? දැන් පළමු පදයට A කියනවා වගේ අවසාන පදයට අපි කියනවා L කියලා. දැන් මෙතන පළමු පදයට අපි කියනවා A කියලා. ඒ වගේ අපි අවසාන පදයට කියන්නේ L කියලා. සමාන්තර ශ්‍රේණියක අවසාන පදයට අපි නිකන් අර්ථ දැක්වීමක් දෙනවා L කියලා. හරිනේ. එතකොට දැන් මේ මන් දෙන උදාහරණ ටිකේ අවසාන පදේ රවුන්ඩ් කරන්නකො. ඔහොම ශ්‍රේණියේ අවසානට තියෙනවා 98 100 102 කියලා. ඊට පස්සේ අය ඔහොම දිගට රටා ඇවිල්ලා තියෙනවා 55 60 65 70 කියලා. ඊට පස්සේ ඔහොම රටාව ඇවිල්ලා ශ්‍රේණිය ඇවිල්ලා තියෙනවා 110 120 130 140. මෙතනින් රටාව ඉවරයි. ශ්‍රේණිය ඉවරයි. හරිනේ. දැන් මේකේ අවසාන පදේ රවුන්ඩ් කරන්නකො මේ ටික. අතන පළමු පදේට අපි අර්ථ දක්වුවා a කියලා. අවසාන පදේට අපි අර්ථ දක්වනවා l කියලා. හරිද? අවසාන පදේ.
අවසාන පදේ. දැන් මේකේ ඇති දෙයක් නැහැ. මුලට තියෙන පදේ පළමු පදේ, අවසානට තියෙන පදේ අවසාන පදේ. හරිනේ. හරි ඈ. ඒ ටික මම ගන්නම් එන. මේ ටික ලියා ගන්න. හරි ඊළඟට මේ අපි බලමු මොකද්ද මේ පොදු අන්තරය කියන්නේ කියලා. පළමු පදේ මොකද්ද කියන්නේ? පළමු පදේ මොකද්ද කියලා බැලුවා. අවසාන පදේ මොකද්ද කියලා බැලුවා. පළමු පදේට අපි අර්ථයක් ඒ කියන්නේ අපි පළමු පදේ නම් කරුවා A කියලා. අවසාන පදේ නම් කරුවා L කියලා. ඊළඟට පොදු අන්තරය. තුන පොදු අන්තරය. පොදු අන්තරයට අපි නම් කරනවා D කියලා. හරිද? පොදු අන්තරය අපි නම් කරනවා D කියලා. පළමු පදේ A, අවසාන පදේ L, පොදු අන්තරේ D. පළමු පදේ A, අවසාන පදේ L, පොදු අන්තරේ D. හරිද? පොදු අන්තරය කියන්නේ සමාන්තර ශ්‍රේණියක මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර පදේ අඩු කරවම ලැබෙන අගය. සමාන්තර ශ්‍රේණියක මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර පදේ අඩු කරාම ලැබෙන අගය. හරිද? අපි උදාහරණ ටිකක් බලමු. පොදු අන්තරය කියන්නේ පොදු අන්තරය සමානයි මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයක්. වෙනත් ඕනෑම පදයක් මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයක් ඍණ ඊට පෙර පදේ. මම මේක ඉස්සෙල්ලා ලිව්වා. ඊට පෙර පදේ. පොදු අන්තරය කියන්නේ මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයක් ඍණ ඊට පෙර පදේ. පොදු අන්තරය කියලා මාතෘකාව ලියලා පොදු අන්තරය සමානයි මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයක් ඍණ ඊට පෙර පදේ කියලා ලියලා ඒක ලස්සනට රවුන්ඩ් කරගන්න. ඒක ලස්සනට කොටු කරලා හරි රවුන්ඩ් කරලා හරි දාගන්න. හරිනේ. දැන් මං සමාන්තර ශ්‍රේණි තුනක් දානවා. ඒ තුනේ පොදු අන්තරය හොයන්න. හරිද? උදාහරණ අපි නිකන් සරල ශ්‍රේණි ටිකක් ගමු. 1 3 5 7 9 බ්ලා 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 කියලා මේක දිගටම තියෙනවා. හරිද? මේකේ පොදු අන්තරය හොයන්න. ඊළඟට මේක 1 2 ගමු. මේ වගේ පොදු අන්තරය හොයන්න. පොදු අන්තරය හොයන්නේ මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර පදේ අඩු කරනවා. මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර පදේ අඩු කරනවා. හරි මේ ටික පොදු අන්තරය හොයන්නකො. හරි දැන් මාත් හොයනවා. පොදු අන්තරය කියන්නේ මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර පදේ අඩු කරාම ලැබෙන අගය. දැන් අපි මේකේ මුල් පදේ හැර වෙනත් 3 ගමුකෝ. හරි 3 ඊට පෙර පදේ 3 ඍණ 1 සමානයි 2යි. ඊට පස්සේ 7 ගමුකෝ. 7 ඍණ 5. ඇයි 4ට කලින් පදේ 5නේ. 7 ඍණ 5 සමානයි 7න් 5 කඩුනම කියලා 2යි. ඊළඟට 9 ගමු. 9 ඍණ 7. 9න් 7ක් අඩු කරපුවම 2යි. ඔක්කොගෙම මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර පදේ අඩු කරපුවම ලැබෙන අගය නියතයක්. ඒ කියන්නේ 2යි. එතකොට ඒකට අපි අපිට සමාන්තර ශ්‍රේණියක් කියලා පෙන්වන්න ඕන නම් මෙහෙම අඩු කරලා හැම අගයම නියතයි නම් ඒක අනිවාර්යෙන් සමාන්තර ශ්‍රේණියක් වෙනවා. හරිද? එතකොට මේකේ පොදු අන්තරය හොයන්නකො. මේකේ පොදු අන්තරය මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර පදේ අඩු කරනවා. 25 ඍණ 15 සමානයි 10යි. 25න් 15 කඩුනම 10යි. එතකොට 35
ඍණ 25 සමානයි 10යි. ඊළඟට 15 ඍණ 5. 15 ඍණ 5 සමානයි 10යි. පදේ ඔක්කොම නියතයි. එතකොට ඔක්කොම 10 එන්නේ. එතකොට ඒක සමාන්තර ශ්‍රේණිය. හරිනේ. එතකොට තුන්වෙනි එක. මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයෙන් ඊට පෙර පදේ. 200 ඍණ 100 සමානයි 100යි. 300 ඍණ 200 සමානයි 100යි. 400 ඍණ 300 සමානයි 100යි. එතකොට නියතයි. එතකොට ඒක සමාන්තර ශ්‍රේණිය. ඒකේ පොදු අන්තරය 100යි. ඊළඟට මේක ඍණ 4 ඍණ 2. එතන පොඩි පැටලෙන්නත් ඉඩ තියෙනවා සමහර ළමයිට දැන්. ඍණ 4න් අඩු වෙන්න ඕන අය නැවත ඍණ 2. මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයක් ඍණ ඊට පෙර පදේ. හරි. මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයක්. අපි ගත්තා ඍණ 4. ඍණ ඊට පෙර පදේ. ඊට පෙර පදේ ඍණ 2යි. හරිද? සමානයි ඍණ 4. මෙතන ඍණ චුලු වුණාම මොකද වෙන්නේ? ඍණ චුලු වුණාම ධන. එක ළඟ ඍණ චුලු වුණාම ධන. ඍණ 4 ධන 2 වෙනවා. සමානයි. ඍණ 4යි ධන 2යි කියලා. ඍණ 4යි ධන 2යි චුලු වුණාම ඍණ 2යි. ඍණ 4යි ධන 2යි සුළු වුණාම ඒ කියන්නේ සුළු කරපුවාම ඍණ 2යි. ඇයි වැඩි එකක ලකුණු එන්නේ? දැන් ධන 2 කියන්නේ අඩුයි. ඍණ 4 කියන්නේ වැඩි ලකුණු ඍණ ලොකු වෙන්නේ. දැන් ඍණ 4නේ ධන 2ක්නේ තියෙන්නේ. ඍණ 4ක් තියෙන ධන 2ක්. ඍණ 4ෙන් ධන 2ක් අඩු වුණාම ඍණ 4යි ධන 2යි සුළු වුණාම 2යි. ඍණ 2යි. ඍණ 4යි ධන 2යි සුළු වුණාම උත්තරේ ඍණ 2යි. ඊළඟට ඍණ 6 ගමු. ඍණ 6 ඍණ 4 සමානයි ඍණ 6 ධන 4. ඍණ 6යි ධන 4යි සුළු වුණාම ඍණ ලකුණ වැඩි. ඍණ 6නේ ලොකු. එතකොට ඍණ 6යි ධන 4 සුළු වුණාම ඍණ 2යි. ඊළඟට 8 ගමුකෝ. ඍණ 8 ඍණ ඊට පෙර පදේ. ඊට පෙර පදේ ඍණ 6යි. එතකොට ඍණ 8 ධන 6. ඍණ 8යි ධන 6යි සුළු වුණාම කීයද? ඍණ 8යි ධන 6යි සුළු වුණාම ඍණ 2යි. අන්න. ඔක්කොගෙම නියතාවය. ඔක්කොගෙම නියතාවය. එතකොට පොදු අන්තරය ඒකේ 2යි. පොදු අන්තරය ඒකේ ඍණ 2යි. පොදු අන්තරය ඒකේ ඍණ 2යි. හරි. පොදු අන්තරය කියන්නේ උත්තරය. පොදු අන්තරය කියන්නේ පළමු පදේ හැර වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර පදේ අඩු කරගම ලැබෙන අගය. හරිනේ. එතකොට අපි පළමු පදය ගැන සාකච්ඡා කරා. ඊට පස්සේ අවසාන පදය ගැන කතා කරා. ඊට පස්සේ පොදු අන්තරය ගැන කතා කරා. හරිද? පළමු පදය ගැන කතා කරා. අවසාන පදය ගැන කතා කරා. පොදු අන්තරය ගැන කතා කරා. ඊළඟට අපි මේකේ තව එකක් තියෙනවා. ඒ තමයි එන්න ඕන පදේ. පළමු පදේ කතා කරා. අවසාන පදේ කතා කරා. පොදු අන්තරය කතා කරා. ඊළඟට තියෙන එන්න ඕන පදේ. පළමු පදය ගැන කතා කරා. අවසාන පදය ගැන කතා කරා. පොදු අන්තරය ගැන කතා කරා. ඊළඟට තියෙනවා සමාන්තර ශ්‍රේණියේ එන්න ඕන පදේ. ඊට පස්සේ 1 හරි 2 හරි 3 හරි දැන් හතරවෙනි එක එන්න ඕන පදේ. එන්න ඕන පදේ. අපි මේ එන්න ඕන පදේ අර්ථ දක්වනවා නිකන් tn කියලා. එන්න ඕන පදේ අපි අර්ථ දක්වනවා tn කියලා. දැන් එන්න ඕන පදේ කියන්නේ අපි දැන් සමාන්තර ශ්‍රේණියක් ගමුකෝ. 2 3 2 5 8 11 14 කියලා කොහොම දිගටම තියෙනවා. අපි කොහොම සමාන්තර ශ්‍රේණියක් ගමු. දැන් මේක සමාන්තර ශ්‍රේණියද කියලා අපිට හොයාගන්න ඕන නම් මොකද කරන්න ඕන? මේ පෙර පදයෙන් නෙමෙයි. මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර පදය අඩු කරනවා. 5න් දෙකක් අඩු වුණාම කීයද? 3යි. 2 3 4 5. 5න් දෙකක් අඩු වුණාම 3යි. 8න් 5ක් අඩු වුණාම 3යි. 5 6 7 8 3යි. 11න් 8ක් අඩු වුණාම 8. 9 10 11 3යි. 14න් 11ක් අඩු වුණාම 12 13 14 3යි. එතකොට හැම වෙලාවෙම අපිට අගයක් එනවා 3යි කියලා. එතකොට මේක සමාන්තර ශ්‍රේණියක්. දැන් සමාන්තර ශ්‍රේණියක අපිට කියනවා 126 වෙන පදේ හොයන්න කියලා. 126
එතකොට 126 වෙනි පදේ හොයන්න අපිට තියෙන සූත්‍රය. ඒ සූත්‍රනේ යන්න කලින් තමයි මේ එන්නන පදේ කියන්නේ මොකද්ද කියලා දෙන්නේ. එන්නන පදේ කියන්නේ අපිට හොයන්න කියන ඕනෑම පදයකට අපිට ගත්තාගේ n කියලා. දැන් අපිට 126 වෙනි පදේ හොයන්න කිව්වා. n සමානයි 126 කියලා ගත්තා. එතකොට අපිට 126 වෙනි පදේ හොයන්න කිව්වා. අපිට n සමානයි 126 කියලා ගන්න ඕන. හරි? එතකොට t 126 t 126 සමානයි කියලා මේක සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය ගැන ඊළඟට කියලා දෙනවා. ඊට පස්සේ අපිට දැන් කියනවා මේ ශ්‍රේණියේ 59 වන පදේ හොයන්න කියලා. මේ ශ්‍රේණියේ අපිට මුලින්ම කිව්වා 126 වෙනි පදේ හොයන්න කියලා. අපිට දෙවෙනියට කියනවා 59 වන පදේ හොයන්න කියලා. 59 වන පදේ හොයන්න. එතකොට අපි ගන්නවා n සමානයි 59 කියලා. n සමානයි 59. එතකොට අපි අර සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයට දාලා t 59. t 59 සමානයි කියලා උම ගත්තා. එතකොට අපිට මේ විදිහට ඕනෑම පදයක් අපිට මොකක් හරි 1000 වෙනි පදේ හරි 2000 වෙනි පදේ හරි මොකක් හරි ඕනෑම පදයක් හොයන්න ගියපුවම අපිට n සමානයි ඒ අදාළ පදේ කියලා ගත්තා. ඒකට තමයි n වන පදේ කියන්නේ. හරිද? n වන පදේ කියන්නේ ඒකට. අපිට n සමානයි ඒ දෙන පදේ කියලා ගත්තා. n සමානයි අපිට අදාළ පදේ කියලා ගත්තා. ඔච්චරයි n වන පදේ කියන්නේ. හරිද? ඔච්චරයි n වන පදේ. හරිද? ඊළඟට සමාන්තර ශ්‍රේණියක ඕනෑම පදයක් හොයන සූත්‍රය තියෙනවා. සමාන්තර ශ්‍රේණියක ඕනෑම පදයක් හොයන සූත්‍රය තියෙනවා. සමාන්තර ශ්‍රේණියක ඕනෑම පදයක් හොයන සූත්‍රය. අපි මාතෘකාවක් ලියමු. සමාන්තර ශ්‍රේණියක මාතෘකාවක් ලියන්න වාතක. සමාන්තර ශ්‍රේණියක ඕනෑම පදයක් ඕනෑම පදයක් කියන්නේ t. සමාන්තර ශ්‍රේණියක ඕනෑම පදයක් සෙවීමේ සූත්‍රය. සමාන්තර ශ්‍රේණියක ඕනෑම පදයක් සෙවීමේ සූත්‍රය. සමාන්තර ශ්‍රේණියක ඕනෑම පදයක් සෙවීමේ සූත්‍රය. දැන් තමයි පාඩම් පටන් ගන්න. අර කලින් කරපු මොකවත් ඕනේ නැහැ. ඒ ටික දැනගන්න ඕනේ ඉතින්. දැන් තමයි හරියට පාඩම් පටන් ගන්න. සමාන්තර ශ්‍රේණියක ඕනෑම පදයක් සෙවීම. ඕනෑම පදයකට අපි කියනවා tn කියලා. හරිද? මුලින්ම අපි සූත්‍රය දැනගමු. සූත්‍රය තමයි tn සමානයි a ධන n ඍණ 1යි d. tn සමානයි a ධන n ඍණ 1යි d. tn සමානයි a ධන n ඍණ 1යි d. මේ කොටු කරලා ලස්සනට හැම වෙලාවෙම ඕනන සූත්‍රය. මේ සූත්‍රය හැම වෙලාවෙම ඕනනවා. දැන් අපි අර පළමු පදේ මොකද්ද? අවසාන පදේ මොකද්ද? පොදු අන්තරය මොකද්ද කියලා ඉගෙන ගත්තේ මේ සූත්‍රයට දාද්දි ඒවා ඕනෑ වෙන හින්දා. හරිද? මේකට අවසාන පදේ නම් ඕන වෙන්නේ නැහැ. පළමු පදේ ඕන වෙනවා. පොදු අන්තරය ඕන වෙනවා. ඕනෑම පදයක් එන්න ඕන පදේ ඕන වෙනවා. එන්න ඕන පදේ ඕන වෙනවා. දැන් අපි මේකෙන් උදාහරණ ටිකක් කතා කරමු. හරිද? මේ සමාන්තර ශ්‍රේණියක ඕනෑම පදයක් හැවීමේ සූත්‍රය වගේ විසඳන්න පුළුවන් විසඳන විදිය ගැන අපි කතා කරමු. හරිද? එතකොට අපි ගමුකෝ මෙහෙම සමාන්තර ශ්‍රේණිය. අපි ගත්ත 6 8 10 12 14 කියලා කොහොම දිගින් දිගටම යන සමාන්තර ශ්‍රේණිය. හරිද? අපි දැන් මේකේ ඉස්සරහට අපි දන්නවනේ එන පද 6 8 10 12 14. ඊළඟට 16 18 20 22 24 26 28 30. දෙක කොහොම දිගින් දිගටම එනවා. අපිට එහෙම ලියාගෙන යන්නේ කරදරයන්. අපිට මේ සූත්‍රය මගින් අපිට දැන් ඕන කියමු මේ ශ්‍රේණිය කොහොම ලියාගෙන කියලා 100 වෙනිට වෙන පදේ 100 වෙනිට එන පදේ මේ සූත්‍රයට දාලා හොයාගත්තා.
දැන් අපිට මේකේ කියනවා 60 වන පදේ සොයන්න කියලා. 60 වන පදේ සොයන්න කියලා. 60 වන පදේ සොයන්න. 60 වන පදේ සොයන්න. දැන් එතකොට 60 වන පදේ සොයන්න කියපුවම n සමාන 60 කියලා ගන්න ඕන. n සමාන 60 කියලා ගන්න ඕන. n සමාන 60 කියලා ගන්න ඕන. එතකොට අපි දන්නා මේකේ පළමු පදේ 6යි කියලා. එතකොට ඒ පළමු පදේ කියන්නේ a නේ. a සමාන 6යි. a සමාන 6යි. ඊට පස්සේ අපිට මේකේ පොදු අන්තරය අපි පොදු අන්තරය දන්නවා. ඕනෑම පදයකින් ඊට පෙර පදේ අඩු කරපුවම එන අගේ. ඕනෑම පදයකින් ඊට පෙර පදේ අඩු කරපුවම එන අගේ. එතකොට මේකේ පොදු අන්තරය එනවා 10න් ඊට පෙර පදේ 8නේ. 10න් 8ක් අඩු කරපුවම 2යි. 14න් 12ක් අඩු කරපුවම 2යි. එතකොට පොදු අන්තරය එනවා අපිට 2යි කියලා. පොදු අන්තරය 2යි. දැන් අපෙන් අහන්නේ 60 වන පදේ. 60 වන පදේ. එතකොට T60 තමයි අපෙන් අහන්නේ. T60 මෙතන n තියෙනවනේ. මෙතන n තියෙන තැනට තමයි 60 කියලා ඔබන්නේ. හරි. 60 වන පදේනේ සොයන්නේ කියන්නේ. 60 වන පදේ සොයන්නේ කියන්නේ 60 තියෙන්නේ කොයි තැනද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට අපිට මේ අපි දන්න මේ අපි හොයන්න ඕන පදේ දන්නවා 60 කියලා. පළමු පදේ දන්නවා 6යි කියලා. පොදු අන්තරය දන්නවා 2යි කියලා. එතකොට අපිට 60 වන පදේ හොයන්න තියෙන්නේ. 60 වන පදේ මේ සමීකරණ මේ පද ටික ආදේශ කරලා කෙලින්ම ගත්තයි. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. දැන් සමීකරණ තියෙනවා tn සමානයි a ධන n ඍණ 1යි d. a ධන n ඍණ 1යි d. දැන් මේකේ t60 අපෙන් අහන්නේ. එතකොට tn තියෙන තැනට දානවා 60යි කියලා. t60 සමානයි a ධන. a කියන්නේ පළවෙනි පදේ. a කියන්නේ පළවෙනි පදේ. පළවෙනි පදේ 6යි. a ධන n ඍණ 1යි. n ඍණ 1යි. එතකොට n කියන්නේ 60යි. 60 ඍණ 1යි. 60 ඍණ 1යි. a ධන n ඍණ 1යි. d කියන්නේ 2යි. පොදු අන්තරය 2යි. ඔන්න දැන් මේක සුළු කරපු ගමන් උත්තර එනවා. සුළු කරන් විතර තියෙන සුළු කරපු ගමන් අපිට උත්තර එනවා. t60 සමානයි 6 ධන 60 එකක් අඩු කරවම කීයද? 59යි. 6 ධන 59 තවත් 2. දැන් 59 දෙකක් කොහොමද හොයන්නේ? 59 දෙකෙන් ගුණ කරනවා. ගුණ කරන්න බෑ නම් මෙහෙම එකතු කරගන්න. 59 59 9 9 18න් 8 දැන් එකක් ඉතුරු. 5 5 10 1 11යි. 118යි. 9 9 18න් 8 දැම්ම එකක් ඉතුරු. 5 5 10යි. 10 1යි 11යි. 118යි. සමාන 6 ධන 118. දැන් 6 118ට 6ක් එකතු කරන්න ඕනේ. එතකොට 124යි. එතකොට අපිට 60 වන පදේ එනවා 124යි කියලා. 60 වන පදේ අපිට එනවා 124යි කියලා. ඔන්න ওই විදිහට අපිට කියන ඕනෑම පදයක් හොයාගන්න පුළුවන්. හරි අපි තව එකක් බලමුකෝ. දැන් අපිට 60 වන පදේ හොයන්න කිව්වේ. ඊළඟට අපිට හොයන්න කියනවා 100 වන පදේ. අපිට ඊළඟට හොයන්න කියනවා 100 වන පදේ. දැන් මේ පළවෙනි පදේ අවසාන පදේ පොදු අන්තරයක කෙරුවේ මේ සූත්‍රයට ඕන වෙන හින්දා. හරිද? මේ සූත්‍රයට දාන්න ඒ ටික දැනගන්න ඕන හින්දා තමයි මුලින්ම මේ ටික කරේ. හරිනේ? දැන් අපි තව සමාන්තර ශ්‍රේණියක් ගමුකෝ. 10 15 20 25 30 මෙහෙම සමාන්තර ශ්‍රේණියක් ගමුකෝ. මේක අපිට කියනවා 100 වන පදේ හොයන්න කියලා. 100 වන පදේ සොයන්න. 100 වන පදේ හොයන්න කියන්නේ n100. අපි දැන් දන්නේ ඒවා ටික ලියා ගන්න ඕන. හරිද? අපි දැන් දන්නේ ඒවා ටික ලියා ගන්න ඕන. 100 වන පදේ කියන්නේ n සමානයි 100යි. n සමානයි 100යි. 100 වන පදේ කියවම n සමානයි 100යි. එතකොට පළමු පදය a සමානයි 10යි. පොදු අන්තරය කියන්නේ d. පොදු අන්තරය සමානයි පළමු පදේ හැර වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර පදේ අඩු කරනවා. 15න් 10ක් අඩු කරාම 5යි. 20න් 15ක් අඩු කරාම 5යි. 25න් 20ක් අඩු කරපුවම 5යි. 30න් 25ක් අඩු කරපුවම 5යි. පොදු අන්තරය අපිට එනවා 5යි කියලා. එතකොට අපි හොයන්න ඕනේ T100. T100 කියලා ගත්තේ මෙතන n තියෙන්නේ. ඒ n අපිට 100 වන පදෙන් හොයන්න කියන්නේ. එතකොට T100 n තියෙන දණ්ඩ 100 දැම්ම.
එතකොට tn සමානයි a ධන n ඍණ 1යි d. දැන් අපි හොයනවා tc. tc සමානයි a කියන්නේ පළවෙනි පදේ. පළවෙනි පදේ 10යි ධන n ඍණ 1යි. n කියන්නේ 100යි. 100 ඍණ 1යි d. d කියන්නේ කීයද? 5යි. පොදු අන්තරය 5යි. මේක දැන් සුළු කරන්න දෙන්න. හරි. මේක සුළු කරන්න දෙන්න. සමාන 10 ධන 100න් එකක් අඩු කරපුවම කීයද? 99. 99 වතාවක් 5. 99 වතාවක් 5 සමානයි 10 ධන 99 වතාවක් 5. 99 5. හරි. 5 9 කීයද? 5 9 5 9 10 වරක් 5 50යි. 9 වරක් 5 45යි. දන්නේ නැත්තම් මෙහෙම 5 10 15 20 25 30 35 40 45. 9 වරක් 5 45යි. 4ක් ඉතුරු. අයත් 9 වරක් 5 45යි. ඉතුරු 4යි 49යි. 9 වරක් 5 45යි. ඉතුරු 4යි 49යි. එතකොට 495යි. 99 5ක් 495යි. එතකොට 10 ධන 495. එතකොට tc සමානයි 495යි 10යි 505යි. අන්න ලස්සන උත්තර එනවා 505 කියලා. අපිට දැන් මේ රටාව දිගටම ලියන්න ගියොත් කොච්චර ලියන්නනේ 100ට නේ. ඉතින් මේ සූට්‍රයට දාලා අපිට කිලින්ම ගත්ත හැකි. එතකොට මේකේ අදට ඔච්චරයි. අදට ඔච්චරයි පාඩම කරන්නේ. එතකොට ඊළඟ කොටසෙන් පද ගානක එකතුව හොයන විදියයි සහ සමීකරණ භාවිතයෙන් විසඳන විදියයි සමීකරණ භාවිතයෙන් පළමු පදයයි පොදු අන්තරය හොයන විදියයි විභාග ගණන් ටික හදලා දෙනවා. 2019 ඉඳලා 2024 වෙනකන් සියලුම පාස් පේපර් ටික කරලා දෙනවා. එතකොට මේ ගණන් ටික නැවත නැවත හදලා කොහොම හරි මේක ඇති දෙයක් නැහැ පොඩි වැඩ ටික ගන්න තියෙන්නේ. අර පළමු පදේ හොයන විදියයි අවසාන පදේ ගන්න විදියයි පොදු අන්තරය හොයන විදියයි ඊට පස්සේ සමීකරණයට ආදේශ කරන විදියයි මේ පද ටික හොයාගන්න විදියයි තමයි ඉගෙන ගන්න දෙන්නේ. හරිනේ. එතකොට මේ ටික කොහොම හරි ගොඩ දාගෙන ඊළඟ වීඩියෝ එකෙන් ඊටු ටික ගොඩ දාගමු. හරි. එහෙනම් අදට මෙච්චරයි කරන්නේ. එහෙනම් පාඩම ඉවර වෙලා ළමයි. එහෙනම් ජය වේවා. අපි